හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට එන්නකො මාත් එක්ක සිම්පල් මේකප් එකක් දාන විදිය කියලා දෙන්නම් අද ඔයාලට. ඔන්න ඉතින් මුලින්ම කොණ්ඩේ බැඳගෙන අපි ලෑස්ති වෙමු වැඩේට. මේක තමයි මම වැඩට යනකොට හදිස්සියට එළියට යනකොට ඉක්මනින්ම දාගන්න සිම්පල් මේකප් එක. අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි ඕනෙම ගෑනු ළමයට මේක හරි ඉක්මනටම දාගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපිට ඕනි කරන්නේ. එහෙනම් පටන් ගමු. මුලින්ම මම මොන හොඳට වොෂ් කරගෙන ඇවිත් ප්‍රයිමර් එක ඇප්ලයි කරගන්නවා. මම මෙතනදී ප්‍රයිමර් එක විදියට යූස් කරන්නේ මගේ ඩේ ක්‍රීම් එකම තමයි. මම මේ විදියට මුළු මූණෙම ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. ප්‍රයිමර් එක ෆේස් එකට හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න. අයිෂැඩෝ පැලට් එකේ මේ ෂේඩ්ස් දෙක යූස් කරලා තමයි මම මගේ සිම්පල් මේකප් එක අද කරගත්තේ. ඉතින් මම මේ විදියට ඇඟිල්ලට අරගෙන තමයි අයි මේකප් එක කරගන්නේ. අද මම මගේ බියුටි බ්ලෙන්ඩ් එක විදියට යූස් කරන්නේත් ඇඟිල්ලම තමයි. අන්ඩර් අයිලයිනර් එකෙත් මම මේ විදියට චූට්ටක් ඇප්ලයි කරගන්නවා. එතකොට චූටි ලුක් එකක් එනවා අයි මේකප් එකට. මේක රහසක් හොඳයි. ඊළඟට මස්කාරා ඇප්ලයි කරගමු. මේ විදියට අයිලෑෂ් වල මම මස්කාරා ඇප්ලයි කරගන්නවා. මේ විදියට ඇහි උඩ යට දෙකේම ලෑෂස් වල ඇප්ලයි කරගන්න. එතකොට ලස්සනයි. ඊළඟට බ්ලෂර් කරගමු. මම අද බ්ලෂර් විදියට යූස් කරන්නේත් අයි මේකප් එකට යූස් කරපු ෂේඩ් එකම තමයි. මේ විදියට බ්ලෂර් ඇප්ලයි කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔන්න ඉතින් මේකප් කරන්න ආස ඒත් දන්නේ නැති නිසා මේකප් නොකරන ගෑනු ළමයිට අද ඉඳන් බය වෙන්න ඕනි නැහැ. මේ විදියට කරගන්න පුළුවන්. සහ සිම්පල් මේකප් එකක් විදියට විනාඩි 3ක් වගේ පොඩි කාලයක් ඇතුළත චාම් ලස්සන මේකප් ලුක් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට ලිප් මේකප් එක කරගමු. මුලින්ම ලිප් ලයිනර් එකෙන් ලිප් ලයිනර් එක ලස්සනට ඇඳගමු. මගේ වගේ ලිප්ස් චූටි අයට ලිප් ලයිනර් එක අඳිද්දී ටිකක් ලිප් එකෙන් උඩ ඒ කියන්නේ මේ විදියට ලිප් ලයිනර් එක ඇඳගන්න. එතකොට මේකප් එකෙන් පස්සේ ලිප්ස් ගොඩක් චූටිවට පේන්නේ නැහැ. ලස්සනට පෙනුමට ලිප් මේකප් එක එනවා. අනිත් එක නිකම්ම ලිප්ස්ටික් එකක් යූස් කරනට වඩා මේ වගේ ලිප් ලයිනර් එකත් එක්ක ලිප්ස්ටික් ඇප්ලයි කරගද්දී මාරම ලස්සනයි. ඊට පස්සේ අපි මේකප් එකේ අන්තිම ස්ටෙප් එකට යමු ලිප්ස්ටික් ගාගන්න එක. මම මේ විදියට ලිප්ස්ටික් ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ ලිප් ලයිනර් එකත් එක්ක ලිප්ස්ටික් එක බ්ලෙන්ඩ් කරගන්නවා. ලිප් එකේ උඩ හරිය විතරක් මේ විදියට. එතකොට ලිප් ෂේඩ්ස් දෙකක් වගේ ලස්සනට මේකප් එක කරගන්න පුළුවන්. මම මේ ඔයාලට කියලා දෙන්නේ මේකප් එක තවත් ලස්සන කරගන්න ටිප් තමයි. ඉතින් හොඳේ. ඉතින් ඕනෙම ගෑනු ළමයෙක් ළඟ මේ මේකප් අයිටම්ස් ටික අනිවාර්යෙන්ම තියෙනවනේ. ඉතින් ඔයාලට අද ඉඳන් මේ වගේ ලස්සන චාම් මේකප් ලුක් එකකට යන්න පුළුවන්. අනිත් එක තමයි ටක් ගාලා හදිස්සි වෙලාවට උනත් ඕනෙම කෙනෙක්ට පොඩි වෙලාවකින් දාගන්නත් පුළුවන්නේ. මං හිතනවා අද වීඩියෝ එක ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක බලලා මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉවරයි. නෑ අපි තව චුට්ටක් මේකප් එක හයිලයිට් කරගමු. මම ෂයින් කළා අයිෂැඩෝ ෂේඩ් එකෙන් පොඩ්ඩක් ඇස්සල මේ සයිඩ් එකේ කම්මුල් දෙපැත්තේ නහය ළඟයි ලිප්ස් දෙකත් එක්කම චුට්ටක් උඩිනුයි මේ විදිහට හයිලයිට් කරගන්නවා. එතකොට මේකප් එකට ලස්සන ෆිනිෂින් ලුක් එකක් එනවා. ගොඩාක් හයිලයිට් කරන්න යන්න එපා. සිම්පල් මේකප් එකක්නේ අපි කරන්නේ. ඒ නිසා මේ විදිහට චුට්ටක් හයිලයිට් කරගන්න. ඊට පස්සේ මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න. මතක් කරන්න ඕනේ වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්නත් එපා. ඔන්න ඉතින් මේ තමා මගේ සිම්පල් මේකප් එකේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද? එහෙනම් අදට ගිහින් ආයෙත් ලස්සන වටින වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.